මේ තියෙන්නේ මේක නියඟලා මලක්. ඔයගොල්ලන්ට පේනවා මේ මල බොහොම ලස්සනයි. මේක බොහොම ලස්සනයි. ඔයගොල්ලන්ට පේනවනේ මේ මෙතන මේ නටු හයක් වටේට තියෙනවා සහ මේ රතු පාට, තැඹිලි පාට, කහ පාට මේ මිශ්‍ර වෙලා මේක නිකන් අර ඇත්තටම නිකන් බොහොම කියන සබාදහමේ අපූර්ව නිර්මාණයක්. මම ඒක අල්ලගත්තා. හැබැයි මල කොච්චර ලස්සන වුණත් අන්තිම විෂ සහිත ශාකයක් තමයි මේ නියඟලා කියලා කියන්නේ. දන්නෝ දනිති මේ මොකද කිව්වොත් නියඟලා අලය කියන්නේ මාරාන්තික විෂ සහිත දෙයක්. එතකොට සමහර ඕගොල්ලෝ දන්නවනේ මේ නියඟලා අල කාලා ජීවිතේ නැති කරගන්න අවස්ථා හැමක් තියෙනවා. එතකොට නියඟලා මලත් සෑහෙන විෂයි මේ සම්පූර්ණ මේක විෂයි. එතකොට මේක මේ කොළ ඕගොල්ලන්ට පේනවා මේ නිකන් අර දිගට නිකන් බෝට්ටුවක හැඩේ තියෙන මේ වැල හරිම මේ ගත්තාම හරිම ලස්සනයි. මේක වැලක් විදිහට හැදෙන්නේ නියඟලා. සාමාන්‍යයෙන් මීටර් 5ක් වගේ උසට හැදෙනවා. එතකොට තවත් ආධාරකයක් එක තමයි ඉතින් උඩට යන්නේ යා. මේ ඊට පස්සේ මේක දැන් කොච්චර විස සහිත වුණත් මේක සෑහෙන්නම මේ ඖෂධීය වටිනාකමක් තියෙන ශාකයක් නියඟලා කියලා කියන්නේ. ලෙඩ රෝග විශාල ප්‍රමාණයකට අදාළ විදිහට පාවිච්චි කරන්න ඕනේ. අපිට ඕනිය විදිහට පාවිච්චි කරන්න බෑ. ඒ අදාළ විදිහට පාවිච්චි කරන්න ඕනි ලෙඩ රෝග වලට. එතකොට මෙන්න මේ වගේ රෝග මොනවද? ඔය ඉදිමුම් වලට, කල්ගත වෙච්ච තුවාල වලට, සර්ප විෂ, ගෝනුස්සංගි විෂ, උපදංශය, ලාදුරු, ඔව් ඒ වගේ. එතකොට ඒ වගේ රෝග විශාල ප්‍රමාණයකට මේක බෙහෙතක්, හොඳ බෙහෙතක්. සහ සමහරවිට දැන් තවත් ඖෂධ සමග මේක නියමිත මාත්‍රාවෙන් මිශ්‍ර කරලත් පාවිච්චි කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. සහ මේ තව දෙයක් තමයි මේ දැන් දරු ප්‍රසූතියක් කියන්නේ දරු ප්‍රසූතිය ප්‍රමාද වෙලා වගේ තියෙන අම්මලාට නියඟලාලේ අඹරලා ඒක යටිපතුලේ සහ යටි බඩ ප්‍රදේශයේ ආලේප කරාම දරු ප්‍රසූතිය ඉක්මනින් සිද්ධ වෙනවා කියලා කියනවා. ඉතින් ඔන්න ඔය වගේ තමයි මේ නියඟලා ගහගෙන කතාව අර අරුණ තමිල් අයියාගේ ලස්සන සින්දුවක් තියෙන්නේ. නියඟලා මලක් වෙලා පිපි මගේ හද උයනේ ආදරේ කියා මගේ සිතට සිසිලගෙන ආවේ කොයිතරම් රුවෙති මල් පිපුණත් නෑ මා පැතුවේ නියඟලා මලේ රුව විතරයි මානම් දුටුවේ